හෙලෝ කෝඩර්ස් හැමෝම හොඳින් කියලා මං හිතනවා. අද අපි කතා කරන්න යන ටොපික් එක තමයි ChatGPT. ඉතින් ChatGPT කියන්නේ බොහෝ දෙනෙක් දන්නවා. ඒත් මම ඒක ගැන පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දෙන්නම්. ChatGPT කියන්නේ AI tool එකක්. අපිට ඒක යූස් කරලා ගොඩක් දේවල් දැනගන්න, ඉගෙන ගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ChatGPT එකේ අපිට ඕන කරන දෙයක් අපි ටයිප් කරලා එයාගෙන් උත්තරයක් ඇහුවාම එයා වැරදි එකක් දෙන්න පුළුවන්. ඒක කන්ෆියුස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේ දේවල් වෙන්නේ අපි දෙන ප්‍රොම්ප්ට් එක හරියට අපි දෙන්නේ නැති හින්දායි. ඉතින් අද අපි බලමු කොහොමද හරියටම ප්‍රොම්ප්ට් එකක් දෙන්නේ කියලා. ඉතින් මුලින් මම යනවා මගේ ChatGPT account එකට. ඔයාලා ChatGPT එක ඕපන් කරලා account එකක් නැත්නම් email එක දීලා log වෙන්න. ඊට පස්සේ බැලුවාම මෙතන තියෙන apps කියලා option එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ උඩ තියෙනවා GPTs කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන search bar එකක් එනවා. ඒකේ search කරන්න prompt maker කියලා. prompt maker. ඊට පස්සේ ඒක පොඩ්ඩක් load වෙනවා. ඊට පස්සේ ඔයාලට ගොඩක් ඔප්ෂන්ස් එනවා. එක එක ඔප්ෂන්ස් එනවා. මෙතන තියෙනවා VO3 එක text to video prompt එකක්. ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් කොහොමද ටෙක්ස්ට් එකක් දීලා AI වීඩියෝ එකක් හදාගන්නේ ඒව එහෙම. ඉතින් මේකේ ඔයාලා චූස් කරන්න මුලින් තියෙන prompt මේක කියන එක. ඒක ක්ලික් කරලා මෙතන ඔයාලට දෙන්න පුළුවන් start chat කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මේ prompt මේක ඕපන් වෙනවා. දැන් මෙතන අපිට කැමති දෙයක් දුන්නාම ඒ කියන්නේ අපිට ඕන කරන දේ prompt එක දුන්නාම එයා අපිට ඒ prompt එක හදලා දෙනවා ඔටෝ. දැන් අපිට මේක දෙන්න පුළුවන් ඕන භාෂාවකින් දෙන්න පුළුවන්. දැන් මම මේක ඉංග්‍රීසි වලින් දෙනවට වඩා දැන් ඉංග්‍රීසි වැඩිය හරියට කියව ගන්න එහෙම දෙන්න අමාරුයි වගේ grammar mistake එහෙම ඒවා grammar mistake spelling mistake වුණාම මෙයා හදා ගන්නවා. ඒත් දැන් එහෙම පොඩ්ඩ අමාරුයි වගේ නම් අපි සිංහලෙන් ටයිප් කරන්නත් පුළුවන්. මම මෙතන ටයිප් කරන්නම්. මට අටවරක් චක්කරේ ඉගෙන ගන්න prompt එකක් දෙන්න. ඊට පස්සේ enter දෙන්න. ඊට පස්සේ එයා මේ prompt එකක් generate කරලා දෙනවා. එයා මේ prompt එකක් generate කරනවා. හරි. ඊට පස්සේ එයා generate කර prompt එක මෙතනින් copy කරලා new chat එකක් open කරලා ඊට පස්සේ ඒක මෙතනට paste කරන්න. ඊට පස්සේ enter ඔබන්න. ඊට පස්සේ මේ prompt එකට අදාළව ලස්සනට අපිට හම්බෙන එක ඒවා. මේ අටවරක් චක්කරේ ඊට පස්සේ tricks lazy tricks කොහොමද කියලා මේ භාගයක් කොහොමද ඉගෙන ගන්න first half practice කරන්න ඊට පස්සේ real life example එක එහෙම ඔක්කොම දෙනවා. දැන් අපිට මේක සිංහලෙන් ගන්නත් පුළුවන්. මට මේක සිංහලෙන් කියලා දෙන්න කියලා ගැහුවාම එයා අපිට ඒකට අදාළව හැම ස්ටෙප් එකක්ම තියෙනවා මෙතන. ෂෝට් කට්ස් ටිකක් ලේසි ක්‍රම තියෙනවා හැම එකක්ම තියෙනවා. මේ ඉතින් මේක ඔයාලා try කරලා බලන්න. හරි prompt එකක් දුන්නා කියන්නේ අපිට හොඳ output එකක් එනවා. ඉතින් අපි දෙන prompt එකේ තමයි ඔක්කොම තියෙන්නේ. ඔයාලට prompt එකක් දෙන්න තේරුම් නැත්නම් ඔයාලා prompt maker කියන එක use කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වුණා නම් මේකට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් දාන්න, ෆලෝ කරන්න. මොන හරි ඉෂුව එකක් තිබ්බනම් DM එකේ දාන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකේ දාන්න යන්න මම හැමෝටම රිප්ලයි දෙනවා. Thank you.